මත්ස්‍ය ව්‍යාපාරයට කොහොමද අඩිය තියන්නේ? මෙහෙමයක් මම බිස්නස් එකක් කරන්න කිසිම අයිඩියා එකක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ මැටර්නිටි ලීව් පීරියඩ් එකේදී ඒ කියන්නේ කොවිඩ් කාලේ ලීව් පීරියඩ් එකේදී ගෙදර ඉඳින් දැන් හැම අම්මා කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක්නේ කොහොමද බබාව ලැබුණාම ඉස්සරලාම ඔෆිස් යන්නේ කියලා. يعني මීට කලින් රැකියාවක් කරා. ඔව් මම රැකියාවක් කරා. මම ප්‍රයිවට් කම්පැනි එකක සේල්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්සිකියුටිව් කෙනෙක් විදියට සේවය කරේ. ඉතින් බබා ලැබෙන තමයි ගමේ ගිහින් හිටියේ කොවිඩ් පීරියඩ් එකේදී. ඉතින් එතකොට බබත් එක්ක කොහොමද කොවිඩ් කාලේ දැන් එයාව දාලා යන්නේ ප්‍රශ්න ගොඩයි. ඉතින් හැම අම්මා කෙනෙක්ටම ගොඩක් සංවේදී අවස්ථාවක් නෙමේක. ඉතින් මමත් ඔය ගැන අම්මත් එක්ක කතා කරද්දී අම්මා මට කියනවා මේ අපි work from home කාලයක් හිටියානේ මේ කොවිඩ් නිසා. ඒකත් එක්ක මේ පුතේ ඔන්ලයින් ජොබ් එකක් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න බබත් බලාගෙන කියලා. ඉතින් ඔය වෙලාවේදී මම පොඩ්ඩක් net එකේ සර්ච් කරලා බලනවා මොනවාද ඔන්ලයින් තියෙන ජොබ් වේකන්සීස් මොනවාද කරන්න පුළුවන් කියලා. ඒ අතරේදී මම පෝස්ට් එකක් දකිනවා මේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා. පස්සේ මම ඒ ගැන හොයනවා. හැබැයි මම පේජ් එකක් හදන විදියවත් පේජ් එකක් කරන කෙනෙක්වත් අඳුරන්නේ නැහැ. දැන් නම් ගොඩක් අපි දන්න අය පේජ් කරනවානේ. ඒ කාලේ එහෙම අහන්නවත් කෙනෙක් නැහැ මට. ඒ කියන්නේ ප්‍රොෆයිල් එක Facebook ඒවා ප්‍රොෆයිල් එකක් තිබුණා. හැබැයි මම ඒ ගැන දැනුවත් නැහැ ඇත්තටම. එහෙම ලොකු Facebook එකේ හිටියත් අර ලොකු අවබෝධයකින් නෙමෙයි හිටියේ. ඊට පස්සේ මම YouTube වීඩියෝ එකක් බලලා පේජ් එකක් හදන්න ආසාවක් එනවා මට. දැන් අර ලීව් පීරියඩ් එක නිසා ඉතින් බබත් එක්ක ගෙදර නිකානේ ඉන්නේ. ඊට පස්සේ මම අර වීඩියෝ එක දැක්කහම මට හිතෙනවා ඒ වෙලාවෙම මට පේජ් එකක් හදන්න ඕනේ කියලා. දැන් ඉවසන් ඉන්න බෑ. ඊට පස්සේ මම මේ ඒ වීඩියෝ එක බලලා ඒ වෙලාවෙම පේජ් එකක් හදනවා. හදද්දී දැන් නමක් දාන්න ඕනේ නමක් නැහැ. සහ දැන් මට කිසිම අයිඩියා එකක් නැහැ මම මොකද්ද කරන බිස්නස් එක මොනවාද සේල් කරන ප්‍රොඩක්ට් එක ඔය මුකුත් අයිඩියා එකක් නැහැ. හැබැයි මම හිතනවා නෑ හස්බන්ඩ්ගේ නම ධනුෂ්ක. මම ඔන්ලයින් වලට ගැලපෙන ඕනම අයිටම් එකක් සේල් කරන්න පුළුවන් විදිය නමක් දානවා කියලා D අකුර මුලට දාලා Max online shopping store D Max online shopping store කියලා දාන්න. දාලා පේජ් එක හදලා ඒ වෙලාවෙම මට හිතෙන විදියට ලස්සන ලෝගෝ එකකුත් හදලා හස්බන්ඩ්ට ඔක්කොම කරලා යවනවා. ඒකත් මේ Canva එකෙන් මට හිතන විදියට හැදුවා. අතන ඊට කලින් මම කරලා නැහැ. අපි Canva ගැන කරන්න හැකියාව තිබුණාද? ඒකේ පොඩ්ඩක් ඉතින් ඔය සර්ච් කරලා හොයාගෙන කරගත්තා. ඉතින් ලස්සන මේ ලෝගෝ එකකුත් හැදුනා. ඊට පස්සේ ඒක හදලා හස්බන්ඩ්ටත් යවලා ඉතින් මෙහෙම හැදුවා කිව්වා. හැබැයි එතනින් එහාට ඒ ගැන කතා කරේ නැහැ. මොකද එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මම ජොබ් එකෙන් අයින් වෙනවා කියලා ලොකු තීරණයක් තිබුණේ නැහැ. මොකද මම ජොබ් එක ගොඩාක් ආසාවෙන් කරපු කෙනෙක්. කියන්නේ මම අර රාජකාරී දේවකාරිය කරගෙන වගේ කරපු කෙනෙක්. මොකද මේ හරිම ගරුත්වයකින් සහ ආදරෙන් කැපවීමෙන් කරේ. ඒ නිසා කොයි වෙලාවකවත් මේ මම ජොබ් එක අතාරිනවා කියන තැන හිටියේ නැහැ. අර එන මානසික පීඩනයත් එක්ක මොකක් හරි අපිට ඔප්ෂන් 2 එකක් තියෙන්න එපා. හදිස්සියවත් මොනවා හරි හේතුවක් වුණොත් කියන තැන ඉඳන් තමයි ওই දේවල් හෙව්වේ. ඊට පස්සේ කොහොම හරි මම ලීව් පීරියඩ් එක ඉවරලා ඔෆිස් එනවා. ඔෆිස් ඇවිල්ලා එතකොට බබාව අම්මා ගාව තියලා දාලා නැහැ. කොළඹ එක්කන් එනවා. හස්බන්ඩ්ගේ නැන්දා තමයි බබාව බලාගන්නේ. හස්බන්ඩ්ගේ නැන්දා ඔෆිස් එකට කිට්ටුව තමයි පදිංචි. ඉතින් අපි ඒ කිට්ටුවෙන් ගයක් රෙන්ට් එකට අරගෙන බබාව ඉතින් උදේ පාන්දර ලෑස්ති කරවලා ඔක්කොම කළා නැන්දට දීලා මම ඔෆිස් යනවා. ඉතින් ඔය විදිහට බබාට මාස 10ක් වගේ වෙද්දී හදිස්සියෙම මට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා කම්පැනි එකේදී. ඒ කියන්නේ මගේ හිත රිදෙන දෙයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ මම අර ගොඩක් හරි මේ කියන්නේ මගේ රස්සාව ගැන හරි ඉහළින් හිතන් හිටියේ. මං ගොඩක් පහලට ඇද වැටෙනවා ඒ වෙලාවේ. මට හිතෙනවා මම මොකටද මේ වෙන්නේ මෙච්චර කැප වෙන්නේ එහෙම කියලා. මොකද මම 8-5 ජොබ් එක කරපු කෙනෙක් නෙමෙයි කවමදාකවත්. මම අද උදේ 8ට ජොබ් එකට ගියපුවම ගොඩක් වෙලාවට එන රෑ 8ට 9ට. මන්ත් එන්ඩ් එකකදී සීසන් පීරියඩ් එකකදී වගේ සමහරට රෑ 11 12 වෙනකම් වැඩ කරනවා සහ සෙනසුරාදා ඉරිදා පොය බලන්නේ නැහැ. ඉතින් බබා ලැබුණාට පස්සේ මට ඒ කමිට්මන්ට් එක දෙන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට අර මගෙන් වෙන්න තියෙන දේ හැමදේම උපරිමයෙන්ම කරා. ඉතින් ඒ නිසා හිතට අමාරුව වැඩි. ඒ නිසා මම ඒ වෙලාවෙම තීරණය කරනවා නෑ මම තවත් ඉන්නේ නැහැ. මම අයින් වෙනවා කියලා.
ඊට පස්සේ හස්බන්ඩ්ත් එයා එතනමයි වැඩ කරන්නේ. ඉතින් මම හස්බන්ඩ්ට කෝල් එකක් අරගෙන කියනවා මේ මට ජොබ් එකෙන් අයින් වෙන්න ඕනේ. මට ඉන්න බෑ කියලා. හස්බන්ඩ් මේ වෙලාවේ කියනවා මේ ඔයාට අයින් වෙන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ අයින් වෙන්න කියලා. හැබැයි විස්තර ඇහුවට මම කියනවා ඒවා පස්සේ කියන්නම් කියලා. කියලා මම ඒ වෙලාවේ මම ආවේගශීලීව නෙන්නේ දැන් ඒ වෙලාවේ මට ඒ දුක්ඛයි වේදනාවයි තරහ ඔක්කොම ඒ නිසා මම ඒ වෙලාවෙම රෙසිග්නේෂන් ලෙටර් එක ටයිප් කරනවා. ටයිප් කරලා හැබැයි සෙන්ඩ් කරන්න යද්දි මට මතක් වෙනවා දැන් මම ජොබ් එක නැති වුණොත් කොවිඩ් කාලේ අලුතෙන් ජොබ් එකක් හොයාගන්න අමාරුයි. සහ මට අලුතෙන් දෙයක් පටන් ගන්න කියලා එහෙම ලොකු අයිඩියා එකකුත් නැහැ. දැන් බබත් එක්ක හැමදේම තනියම කරගන්න ඕනේ. ඔවත් එක්ක හස්බන්ඩ්ව දාලා යන්න කැමතිත් නැහැ ගමේ. මොකද මම හැම වෙලාවෙම කියන දෙයක් තියෙනවා අපි මොන මට්ටමක හිටියත් අපි තුන්දෙනා එකට ඉන්න ඕනේ කියලා. පවුලක් විදියට. එතකොට එතනින් එහාට අර මට හිතෙනවා මම හරි ශක්තිමත් කියලා. ඉතින් ඒ හින්දා හස්බන්ඩ් එකගෙන් අහලා තීරණය ගන්නවා කියලා හිටියා. ඊට මම කැමති නෑ හස්බන්ඩ්ගෙන් හැමදේටම ඉල්ලන්න. මොකද දැන් සැලරි එකක් ගත්ත කෙනෙක් නේ මම. එතකොට මට හැමදේටම එයාගෙන් ඉල්ලන්නත් බැහැ සහ අපි දෙන්නගේ ලොකු ටාගට්ස් ගොඩක් තිබුණා. මෙන්න මේ කාලෙ වෙද්දින් අපි මෙන්න මේ හීනවලට යනවා කියලා. එතකොට එක්කෙනෙක්ගේ සැලරි එකෙන් ඒ දේවල් කරන්න බෑ කියලා මම දන්නවා. මොකද අපි දෙන්නම ගම්වල ඉඳලා කොළඹ ආපු අය. එතකොට ගොඩ නැගෙන්න ඕනේ බින්දුවේ ඉඳලා. ඉතින් ඔය ඔක්කොම මගේ ඔළුවේ ගෙදර ගිහින් ආයෙත් එක්කම කතා කරලා විස්තරය කිව්වට පස්සේ හස්බන්ඩ් කිව්වා නෑ ඔයා ඉන්න ඕනේ අයින් වෙන්න කියලා. ඉතින් මට ඒ වෙලාවේ හරි හිතට මේ සැනසීමක් දැනුණා. මොකද එයා කෙලින් තීරණයක් දුන්නනේ මට. ඒ නිසා මම එයාට කියනවා මට මේ පීඩනේ දරා ගන්න බෑ. මම නිදා ගන්න කලින් මේල් එක දානවා නැත්නම් මට අමාරුයි කියලා. ඊට පස්සේ මම එහෙමම මේල් එක දානවා. එතනින් පස්සේ මට හරි සැහැල්ලුයි. දැන් මම නිදහස් මනුස්සයෙක් කියලා. ඊට පස්සේ කොහොම හරි ওই විදිහට දැන් එතනින් පස්සේ හිතනවා මොකද්ද කරන්න කියලා. මම දැන් ජොබ් එකට යනවා රෙසිග්නේෂන් ලෙටර් එක දීලා. ඒ අතරේ අපි දැන් කතා කරන මොකද කරන්න කියලාදී හස්බන්ඩ් කියනවා අපි අර හදපු පේජ් එකෙන් වැඩක් ගමු. එකපාරට හස්බන්ඩ් එක මතක් කරනවා. ඔව් පේජ් එක හදලානේ තිබ්බේ. දැන් ගෙදරින් නම් දැන් වෙන බබාව බලා ගන්න විදියක් නැහැනේ මම එළියට ගියෝ. එතකොට බබත් බලාගෙන මොන හරි කරන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම මගේ මේ අයිඩියා එක තිබුණේ මේ බිස්නස් එක පටන් ගත්තත් මට මාසෙකට මගේ අර පොකට් මනි හොයාගන්න නිකන් මගේ වියදම් හොයාගන්න 50000ක් විතර තිබුණොත් ඇති කියන තැන තමයි මම හිටියේ. හින්දා පොඩිවට මොන හරි දෙයක් කරනවා කියලා. ඊටසේ මුලින්ම අපි බේබි ප්‍රොඩක්ට්ස් දාමු කියලා හිතුවා. මොකද මම බබත් එක්කනේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන හිතන හින්දා. හැබැයි හස්බන්ඩ් පොඩ්ඩක් සර්ච් කරලා බලලා ඉතින් කිව්වා මේ දවස්වල පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී වලට. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් දාලා බලමු කියලා. ඉම්පෝට් අයිටම් එක. ඊටසේ අපි ඒකට සප්ලයර් කෙනෙකුත් හොයාගෙන නෙට් එකෙන් ෆොටෝස් ටිකකුත් අරගෙන පොඩි ඇඩ් එකක් දාලා බැලුවා පේජ් එකේ. ඔව්. ඒතර කී දෙනෙක් විතර හිටියද ෆලෝවර්ස්? ෆලෝවර්ස්ලා කවුරුත් නැහැ. මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් හිටියේ එච්චරයි. ඊට පස්සේ ඇඩ් එක දාලා බැලුවා. දාලා දවසක් දෙකක් වගේ යද්දි මැසේජස් එනවා හොඳට. එනවා දැන් හැබැයි අර ප්‍රොඩක්ට් එක ගැන කියන්න අපි විස්තර දන්නේ නැහැ. අපිටත් අලුත් අයිටම් එකක්නේ. ඊපස්සේ ඒවටත් YouTube එකෙන් වීඩියෝස් බලලා ඉතින් ඒගොල්ලෝ අහනේවටත් උත්තර දුන්නා. ඔය විදිහට කොහොමරි එක දවසකදී ඕඩර්ස් 3ක් ආවා මුලින්ම.